Good morning. මගේ YouTube පවුලේ ඉන්න සියලු දෙනාම ආදරෙන් Dream of Day Vlogs YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි අලුත් වීඩියෝ එකක් කරන්න යන්නේ. මම මගේ යාළුවෝ හැමෝගෙම ඉල්ලනවා ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් ඔයා දැම්මම subscribe කරන්න please. bell icon එක click කරන්න, notification all කරන්න. එතකොට මම මේ ඉතාලිය ගැනත් ඉතාලියේ තියෙන opportunities ගැනත් මම වීඩියෝස් ගොඩාක් ඔයගොල්ලෝ වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා ගේන්න ඉස්සරහට. ඒක හැම වීඩියෝ එකක්ම ඔයාට වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මගේ යාළුවෝ හැමෝගෙම මම ඉල්ලනවා මගේ channel එකත් එක්ක දිගටම ඉන්න කියලා. අද අපි බලන්න යන්නේ යාළුවනේ ඉතාලියේ ශ්‍රී ලාංකික අපිට තියෙන jobs මොනවද කියලා. ඉතින් අපි ඉතාලියට ඇවිල්ලා මගේ යහළුවෝ ඔයගොල්ලෝ ජොබ් එකක් කරන්න බලාපොරොත්තු වෙනන් ඉන්නේ. මේ වීඩියෝ එකේ දිගටම මාත් එක්ක ඉන්න කියලා ඉල්ලනවා. අවසානයේට මම වැදගත් කාරණයක් කියනවා. ඒ නිසා වීඩියෝ එක මගින් අතහැරලා යන්න එපා. අවසානයේ වෙනකල් බලන්න. මේ වීඩියෝ එකේ සම්පූර්ණ වීඩියෝ එකම ඔයාට වැදගත් වෙන කාරණා කරුණු ගොඩක් මම ගෙනල්ලා තියෙනවා. ඉතින් යාළුවනේ අද අපි ඉතාලියේ ලංකාවේ අපිට තියෙන ජොබ්ස් මොනවද කියලා මම බලද්දී ඉස්සෙල්ලාම ලංකාවේ කට්ටිය ගොඩාක්ම කරන ජොබ් එකක් තමයි ඩොමෙස්ටික් ජොබ් එක. ඩොමෙස්ටික් ජොබ් එකක් කියලා කියන්නේ යාළුවනේ ගෙවල් වල විල්ලා වල වැඩ කරන ජොබ් එක. ඉතින් ගෙවල් වල විල්ලා වල ඇත්තටම පිරිමි කාන්තා කියලා ભેදයක් නැහැ. දෙපාර්ශ්වයටම ජොබ්ස් තියෙනවා. ඉතින් දෙපාර්ශ්වයටම වැඩ කරන්න පුළුවන්. සමහරක් අය ඉන්නවා ලංකාවේ අපේ කට්ටිය කපල් ජොබ්ස්. ඒ කියන්නේ ස්වාමි පුරුෂයයි භාර්යාවයි දෙන්නම එකම ගෙදර එකම විල්ලා එකේ වැඩ කරනවා. එතකොට ඉන්න කන්න බොන්න ඔක්කොම ෆ්‍රී දෙනවා. ඒම ජොබ් එකක් හම්බුනාම කපල් ජොබ් එකක් හම්බුනාම ඉන්න කන්න බොන්න ෆ්‍රී. ඒ වගේම පඩියත් හම්බ වෙනවා දෙදෙනාටම යූරෝ 2200ක් 2300ක් විතර වගේ පඩියක් හම්බ වෙනවා. ඒක තමයි කපල් ජොබ් එකක හම්බ වෙන පඩිය. ඒ වගේම මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඩොමෙස්ටික් ජොබ් එකක් කියලා කියන්නේ සතියට පැය 40ක ජොබ් එකක්. ඉතින් සතියට පැය 40ක ජොබ් එකක කොන්ට්‍රැක්ට් එකකට ඔයා ගියා නම් ඔයාට යූරෝ 1200ක් 1300ක් වගේ මුදලක් හම්බ වෙනවා. ඉතින් ඒ ජොබ් එකේදී අර ඉන්න කන්න බොන්න හම්බ වෙන්නේ නැහැ. නෝමල් ඩොමෙස්ටික් ජොබ් එකදී ඔයාට වෙන්නේ උදේට වැඩට ගිහිල්ලා අවසර ගෙදර යන්න පුළුවන්. එතකොට ඔයා අවස 4න් 5න් පස්සේ නිදහස්. ඒ වගේ ජොබ්සුත් තියෙනවා. ඉතින් යාළුවනේ අර කපල් ජොබ් එකකයි ඩොමෙස්ටික් ජොබ් එකකයි කොම්ප්ලිකේෂන්ස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ කපල් ජොබ් එකක් වුණාම ඔයා පැය 24ම ඔයා වැඩ කරන තැන ඉන්න ඕනේ. එහෙනම් ඒගොල්ලෝ ඔයාට ඉන්න කන්න බොන්න ඔක්කොම දීලා ඔයාව තියාගෙන ඉන්න නිසා ඔයා පැය 24ම ඒගොල්ලොත් එක්ක ඉන්න ඕන. ඔයාට අද්දිසියේ නිවාඩුවක් ඕන වුණොත් විතරයි ඔයාට එළියට යන්න එන්න පුළුවන්. නිදහස කියන පැත්තෙන් පොඩ්ඩක් අඩුයි කපල් ජොබ් එකක් කියද්දී. ඩොමෙස්ටික් ජොබ් එකේ එහෙම නැහැ. ඩොමෙස්ටික් ජොබ් එකක ඔයාට නිදහස තියෙනවා. ඔයා වැඩ කරන කාලේ ඒ රාජකාරිය කරන වෙලාවෙ විතරයි ඔයා ඒගොල්ලන්ට බැඳිලා ඉන්නේ රාජකාරිය කරන්න. හරි. දැන් අපි දෙවෙනි කැටගරි එකට ගියාම ලංකාවේ අපිට තියෙන ගොඩාක් ඔපචුනිටි එකක් තමයි ෆැක්ටරි ජොබ්ස්. ඉතින් ෆැක්ටරි වල මෙහි ඉතාලියේ ගොඩාක් ෆැක්ටරිස් තියෙනවා. අපිට පුළුවන් ෆැක්ටරි එකක ජොබ් එකක් හොයාගන්න. ෆැක්ටරි එකක ජොබ් එකක් හොයාගත්තාම ඒක දැන් මම කියන මේ පඩිය බේසික් ඒ කියන්නේ ෆැක්ටරියෙන් ෆැක්ටරියට වෙනස් වෙනවා. දැන් මම කියන්නේ සාමාන්‍යයෙන් 1450කින් තමයි ෆැක්ටරි එකක ජොබ් එකක් පටන් ගන්න පුළුවන්. මේක ඇවිල්ලා ඇත්තටම වෙනස් වෙනවා ෆැක්ටරියෙන් ෆැක්ටරියට. ඉතින් ඒ ගැන ඔයාට හම්බෙන ෆැක්ටරියත් එක්ක තමයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ. ඉතින් ෆැක්ටරි ජොබ් එකක විශේෂත්වය තමයි යාළුවනේ ඔයා පටන් ගන්න තැනම හැමදාම ඉන්නේ නැහැ. ඔයා පියවරෙන් පියවර ඔයාට උඩට යන්න පුළුවන් ඔයාගේ ටැලන්ට් එක අනුව. ඒ කියන්නේ ඔයා
එතන ඉන්න රෙස්පොන්සිබිලිටීස්ගේ ඉස්සරහා හොඳට වැඩ කරලා ඔයා රෙස්පොන්සිබිලිටි එකක් අරගෙන ඔයාට වැඩ කරන්න පුළුවන් කියලා ඒගොල්ලන්ට ඔප්පු කරලා පෙන්නුවොත් ඔයාගේ පඩියත් වැඩි වෙනවා, ඔයාගේ ලෙවල් එකත් වැඩි වෙනවා. එතකොට ඉදිරියට යන්න පුළුවන්. ඉතින් ෆැක්ටරි ජොබ් එකක් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් මගේ යහළුවනේ, ඔයගොල්ලන්ටත් අවස්ථාව තියෙනවා ඉතාලියට ඇවිල්ලා ෆැක්ටරි එකකට ජොයින් වෙලා ජොබ් එකක් කරන්න. ඒ වගේම මගේ යාළුවන්ගෙන් මම ඉල්ලන තව දෙයක් තමයි ඔයගොල්ලන්ට දැන් මම කතා කරන්නේ ඇත්තටම ප්‍රධාන සෙක්ටර්ස් ටික විතරයි අද මම කතා කරන්නේ. එහෙනම් ගොඩාක් සෙක්ටර්ස් මේ තියෙනවා, ජොබ්ස් ඔෆර්ස් ගොඩාක් තියෙනවා. ඉතින් මම හැම එකක්ම කතා කරන්න යන්නේ නැහැ යාළුවනේ. ඔයගොල්ලන්ට දැනගන්න ඕන විශේෂ කාරණයක් තියෙනවා නම් කමෙන්ට්ස් වලින් මගෙන් අහන්න, මම ඔයගොල්ලන්ට උත්තර දෙන්නම්. මම ආසයි ඉතින් මගේ කවුරු හරි යහළුවෙක් යෙහෙලියක් මේ තමන්ගේ ජීවිතේ සාර්ථක කරගෙන ඉදිරියට යනවා නම් මම කැමතියි. ඉතින් මට පුළුවන් උදව්ව මම කරන්නම්. ඉතින් ඊළඟට තියෙන කැටගරි එක ගැන අපි ඉක්මනටම කතා කරමු. ඊළඟට තියෙන කැටගරි එක තමයි පුලිසියා දී ඉම්ප්‍රෙසා. පුලිසියා දී ඉම්ප්‍රෙසා කියලා කියද්දී ඒ කියන්නේ පවිත්‍ර ක්‍රීමේ කටයුතු කරන ඒජන්සි. ඒ කියන්නේ ඒ වගේ මෙහි ඉතාලි කට්ටියගේ ඒජන්සිස් තියෙනවා. ලංකාවේ කට්ටියත් මේ ඇවිල්ලා පුලිසියා දී ඉම්ප්‍රෙසා කියලා ඒගොල්ලොන්ගේ ව්‍යාපාරයක්. ඒ කියන්නේ ඒක පුද්ගලික ව්‍යාපාරයක්. ඉතින් ඒගොල්ලන්ගේ රාජකාරිය තමා ඔෆිස් සුද්ධ කරන්න, ඒ වගේම නැතිනම් ලොකු බිල්ඩින්ග්ස් apartments තියෙනවා, ඒවා සුද්ධ කරන්න, මෙහි තියෙන apartment maintaining, ඒ apartment maintenance, ඒ වගේ දේවල් ඒගොල්ලෝ බාර ගන්නවා. අරගෙන ඒගොල්ලෝ කට්ටිය දාලා කරනවා ඔය පවිත්‍ර කිරීමේ කටයුතු. ඉතින් මේ පුලිසියා දී ඉම්ප්‍රෙසා කියන ජොබ් එකට ආවහම ඔයාට පුළුවන් ඒකත් කොන්ට්‍රැක්ට් වයිස් ඔයාට ජොබ් එක කරන්න පුළුවන්. ඒකෙත් ඔයාට යූරෝ 1350ක් 1400ක පඩියක් ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාටත් ජොබ් එකක් කරලා දියුණු වෙන්න ආසාවක් තියෙනවා නම් ඔයාට ඉතාලියට ඇවිල්ලා මේ වගේ ජොබ් එකක් තෝරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ තව ජොබ් කැටගරි එකක් තියෙනවා. ඔයාට ලංකාවේ අය බොහෝමයක් කරන ජොබ් එකක් තමයි රෙස්ටොරන්ට් සයිඩ් එක, රෙස්ටොරන්ට් ඇන්ඩ් හොටෙල් සයිඩ් එක. විශේෂයෙන්ම කියද්දී ඉතාලිය කියන්නේ ටුවරිසම් බේස් කරපු රටක්. ටුවරිසම් ගොඩාක් මෙහි තියෙනවා. ඉතින් ගොඩාක් ප්ලේසස් තියෙනවා ටුවරිසම් බේස් කරපු. ඉතින් ඒ වගේ පළාතකින් ඔයාට රෙස්ටොරන්ට් එකක නැත්නම් හොටෙල් එකක ජොබ් එකක් හොයාගන්න එක අමාරු වැඩක් නෙවෙයි. රිසෙප්ෂන් එකේ ඒ වගේම මොනවාද හවුස්කීපින්, ඒ වගේ ජොබ්ස් ඔයාට හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා චෙෆ් කෙනෙක් නම්, ඔයා රෙස්ටොරන්ට් සම්බන්ධව නම් ජොබ් එකක් බලාපොරොත්තු වෙන්නේ, ඔයාට මෙහි චෙෆ් කෙනෙක් හැටියට ජොයින් වෙන්න පුළුවන්. නැත්නම් ඇසිස්ටන්ට් චෙෆ් කෙනෙක් හැටියට ජොබ් එකට ඔයාට ලයින් වෙන්න පුළුවන්. නැත්නම් ඔයාට පුළුවන් ස්ටුවර්ඩ් කෙනෙක් හැටියටත් ලයින් වෙන්න පුළුවන්. ඉතින් චෙෆ් කෙනෙක්ගේ සැලරි එක ගත්තාම යූරෝ 2300ක් 2400ක් වගේ පඩියක් ගන්න පුළුවන්. ඇසිස්ටන්ට් චෙෆ් කෙනෙකුට යූරෝ 1500ක් 1600ක්, ස්ටුවර්ඩ් කෙනෙකුටත් යූරෝ 1400ක් 1500ක ජොබ් එක කැටගරි වලට එන්න පුළුවන්. මේ හැම එකක්ම මම කිව්වේ යහළුවනේ මේ ඇවිල්ලා බේසික් ලෙවල්, කියන්නේ මේ රෆ්ලි ගානක් තමයි මම ඔයගොල්ලන්ට පඩිය කියන්නේ. හැබැයි පඩිය තැනෙන් තැනට වෙනස් වෙනවා. ඉතින් රෆ්ලි ඔයාට අයිඩියා එකක් ගන්න තමයි මම මේ පඩි වල ගණන් කියන්නේ. ඉතින් ඔයාට රෆ්ලි මේ පඩිය ගන්න පුළුවන්. මම අවසාන වෙනකල් ඉන්න කිව්වේ ඔයාට අවසානෙට වැදගත් කාරණයක් මම කියන්නම්. එතකොට ඔයාට තවත් ඉතාලියේ ජොබ් එකක් ගැන පැහැදීමක් ගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ මෙහි තියෙනවා ස්තජනාලේ ජොබ්ස් තියෙනවා. ලංකාවේ කට්ටිය ගොඩාක් කරන ජොබ් එකක් තමයි ස්තජනාලේ ජොබ් එක. ස්තජනාලේ කියලා කියද්දී ඍතුමය රැකියා. ඉතින් මම ඍතුමය රැකියා ගැන ස්පොන්සර් වීසා සම්බන්ධව කරපු වීඩියෝ එකෙත් කරලා තියෙනවා. ඉතාලියට පැමිණීමට අදාළ වීසා වලත් මම ඍතුමය රැකියා ගැන මම කතා කරලා තියෙනවා. ඉතින් අදත් මම ඔයගොල්ලන්ට පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මේ ඍතුමය වීසා වලට ඔය ආවම ඔයාට පුළුවන් වතු වල වැඩ කරන්න, පළතුරු වතු, එළවලු වතු වල වැඩ කරන්න පුළුවන්. ඒ වගේම රස්නේ කාලෙට ක්‍රියාත්මක වෙන හොටෙල්, රෙස්ටොරන්ට්, බාර් තියෙනවා මූදු වෙරළවල් ආශ්‍රිතව. ඒවා වල වාට ජොබ් එක කරන්න පුළුවන්. ඒ වගේම සීත කාලෙට කඳු
කඳුවල තියෙනවා රෙස්ටෝරන්ට් බාර් හොටෙල්ස් තියෙනවා ඒ බබල වාට සෘතුමය රැකියාවල් හොයාගන්න පුළුවන්. ඉතින් ගොඩක් ඔපචුනිටිස් තියෙනවා. ඉතින් මේ සෘතුමය රැකියාවල් ගත්තහම යාළුවනේ ඇත්තටම මම දැන් කලින් කියපු හැම ජොබ් එකකටම වඩා පඩිය වැඩිපුර ගන්න පුළුවන්. පඩිය වැඩිපුර ගන්නවා වගේම තමයි මේ ජොබ් එක තියෙන්නේ මාස 6යි. මාස 6කට පස්සේ ඔයා ආන ඇති මොනවද අපිට වෙන්නේ කියලා. මාස 6කට පස්සේ ඔයාගේ කොන්ට්‍රැක්ට් පීරියඩ් එක ඉවර වෙනවා. කොන්ට්‍රැක්ට් පීරියඩ් එක ඉවර වුණාට පස්සේ ඔයා ගත්ත පඩියෙන් 180ක් ඔයාට රජයෙන් ගෙවනවා. ඒ කියන්නේ ඔයා නීති අනුකූලව කොන්ට්‍රැක්ට් එකක් යටතේ ඉන්නවා නම් ඔයාට රජයෙන් බැඳිලා ඉන්නවා ඉතුරු මාස 6ට 180ක් ඔයාගේ account එකට ඔයාගේ පඩිය එවන්න. ඉතින් යාළුවනේ ඔයාට පුළුවන් මේ ඒ වගේ සෘතුමය ජොබ් එකක් හොයාගෙන ඔයාගේ ජීවිතේ සරි කරගන්න පුළුවන්. දැන් සෘතුමය රැකියාව ඔයා තෝරගත්තා කියලා කියමුකෝ මූදු වෙරළ පැත්තේ. මූදු වෙරළ පැත්තේ මේ සමර් එකේ මාස 6 ඉවර වෙනකොට වින්ටර් එක පටන් ගද්දී ඔයාට පුළුවන් කඳු පැත්තෙන් ඉතුරු මාස 6ට ජොබ් එකක් හොයාගෙන කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩාක් මගේ හඳුරන අය කරන දෙයක් තමයි ඒගොල්ලෝ පළවෙනි මාස 6 වැඩ කරලා ඉතුරු මාස 6 ලංකාවට යනවා අර රජයෙන් හම්බෙන දීමනාවෙන් ජීවත් වෙනවා ඊට පස්සේ. ඊට පස්සේ ආයෙත් ඒගොල්ලන්ගේ ජොබ් එක පටන් ගන්න දවස්වලට ඒගොල්ලෝ ආයෙත් ඉතාලියට ඇවිල්ලා ඒගොල්ලන්ගේ ජොබ් එක කරනවා. ඒ මාස 6 වරුණාම යනවා. ඒක ඔයා අනුව තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. ඔයාට දිගටම ඉතාලියේ ඉඳලා ජොබ් එකක් කරන්න කැමති නම් ඔයාට මාස 6ක් බීච් වල වැඩ කරා නම් මාස 6ක් කඳු වල වැඩ කරන්න පුළුවන්. මේක තමයි ශ්‍රුතුමය රැකියාවල ප්‍රොසීඩියර් එක. ඉතින් ඔයගොල්ලන්ට මේ සම්බන්ධව දැනුවත් වෙන්න තවත් කරුණු ඕනේ නම් මට කමෙන්ට් කරන්න. මම ඔයගොල්ලන්ව දැනුවත් කරන්න සූදානම්ෙන් ඉන්නවා. ඉතින් යාළුවනේ මේ කාරණා ටික තමයි ප්‍රධානෙන්ම ඉතාලියේ ලංකාවේ අපි කරන ගොඩාක් රැකියාවල් අතර ප්‍රධානම රැකියාවල් කාණ්ඩ මේ කාණ්ඩ ටික තමයි තියෙන්නේ. තව කාණ්ඩයක් තියෙනවා. ඒක තමයි රියදුරු කාණ්ඩේ. ඉතින් ඔයාට ඒක තාම මේ දැනට ලංකාවේ ලයිසන් එක මාරු කරන කියන්නේ ලයිසන් එක මාරු කරගන්න පුළුවන් නීතිය තාම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැනට රජයත් එක්ක කතා බහ කරගෙන යනවා. ඉතා ඉක්මනට ඒ නීතිය එනවා. ආවට පස්සේ ආට ලංකාවේ ලයිසන් එක මෙහි ලයිසන් එකට අරව ගන්න පුළුවන් මේට ආවට පස්සේ. එතකොට ඔයාට පුළුවන් ඩ්‍රයිවිං ජොබ් එකක් හොයාගන්න. ඩ්‍රයිවිං ජොබ් එකක් කරද්දි ඩ්‍රයිවර් කියන්නේ කමර්ෂල් වර්ක් පර්පස් වර්ක් තමයි මේ ගොඩක් ඩ්‍රයිවිං වල තියෙන්නේ. කමර්ෂල් වාහන කියන්නේ කුරියර් සර්විස් එකක් නැත්නම් ට්‍රාන්ස්පෝර්ට් එකක් ඒ වගේ මොකක් හරි කමර්ෂල් ජොබ් එකකට වගියා නම් යූරෝ 1800කින් තමයි පඩිය පටන් ගන්නෙ. මේකත් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඩිපෙන්ඩ් වෙනවා තැනෙන් තැනට. 1700 අනිවාර්යෙන්ම ගෙවන්න ඕනේ. ඒ කියන්නේ ක්ලාස් G වලින් පටන් ගන්නෙ. ක්ලාස් G කියලා කියන්නේ හොඳ ක්ලාස් එකක්. ඉතින් ඒ ක්ලාස් එකට අනිවාර්යෙන්ම 1700කින් පටන් ගන්න. ඒ කියන්නේ රියදුරු මහතෙක් කියන්නේ මෙහි ගොඩක් රෙස්පොන්සිබිලිටි ගන්න ඕන කෙනෙක් නිසා එයාගේ බේසික් පඩිය 1700කින් පටන් ගන්න. ඊට පස්සේ එයාට තව ඉස්සරහට යනකොට පඩිය වැඩි වෙනවා. ඉතින් ඒ සම්බන්ධවත් දැනගන්න ඕනේ නම් මට කමෙන්ට් වලින් ලියන්න මම ඔයගොල්ලන්ට විස්තර ගේන්නම්. ඉතින් යාළුවනේ මම ඔයගොල්ලන්ට කිව්වා මේ වීඩියෝ එකේ අන්තිම වෙනකල් ඉන්න කියලා. මම විශේෂ කාරණයක් කියන්නම් කියලා. ඒ තමයි මම ජීවත් වෙන්නේ උතුරු ඉතාලියේ. උතුරු ඉතාලියේ තියෙන වාතාවරණය තමයි දැන් මම ඔයගොල්ලන්ට කිව්වේ. යාළුවනේ මේක ඉතාලියේ දකුණු ඉතාලිය ගත්තාම දකුණු ඉතාලියේ සම්පූර්ණයෙන්ම වෙනස්. දකුණු ඉතාලිය කියද්දී නාපොලිය, රෝමය, පැලර්මෝ, සිචීලිය ඒ වගේ සිචීලි දූපත්වල අපිට ගන්න පුළුවන් පඩිය අඩුයි. ඒ වගේම තමයි ජීවන වේදමත් අඩුයි. උතුරු ඉතාලියට උඩට එන්න පඩිය වැඩි. ඒ වගේම ජීවන වේදමත් වැඩි. ඉතින් මේවත් එක්ක තමා පඩි හැම එකක්ම ඩිපෙන්ඩ් වෙන්නේ. ඉතින් මේක හොඳට මතක තියාගන්න යාළුවනේ. ඔයා නාපොලි වගේ එන්න ඉන්නවා නම් මේ වීඩියෝ එක නාපොලි එන්න ඉන්න කෙනෙක් නම් බලන්නේ
මම කියපු පඩි නඩි පඩි ඔයාට හම්බ වෙන්නේ නැහැ. ඊට වඩා අඩු පඩියක් තමයි හම්බ වෙන්නේ. නමුත් ඔයා ධෛර්යමත් වෙන්න එපා. ඔයා එන්න ඉතාලියට ඇවිල්ලා ඔයාට හම්බෙච්ච ජොබ් එකට ඔයා ජොයින් වෙන්න. ඔයාට ඇත්තටම ගේමක් ගහ ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ පඩි අඩු වුණා වැඩි වුණා කියලා කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එයිනම් පඩි අඩු වුණා වැඩි වුණා කියලා වෙනසක් වෙන්නේ නැහැ කියලා මම කියන්න හේතුව ඒ දකුණට යන්න පල්ලෙහා ඉතාලියට යන්න ජීවන වියදම අඩුයි. ඔයගොල්ලන්ට ගෙවල් කුලී අඩුයි, කන්න බොන්න යන වියදම අඩුයි. ඒ වගේම ට්‍රාන්ස්පෝර්ටේෂන් වලට ගාණ අඩුයි. ඒ පැත්තෙන් ඔයාට ඉතුරුවක් වෙනවා. දැන් මෙහෙට ආවම පඩිය වැඩි. ඒ වගේම ජීවන වියදමත් වැඩි. කියන්නේ ගෙවල් කුලී වැඩි, කන්න බොන්න ස්පේස් වලට ගාණ වැඩි. එහෙම තියෙනවා. ඉතින් මගේ යහළුවෝ ඔයගොල්ලෝ ගොඩක් අහලා ඇති ඉතාලිය කියන්නේ පඩි අඩුයි මොනවාද මේ 1200යි 1300යිද ගෙවන්නේ එහෙම කියලා හිතන්න පුළුවන්. නමුත් ඉතාලියට වඩා පඩි හම්බ වෙන ඇත්ත තමයි ජර්මනියේ, ස්විස් වල, ෆ්‍රාන්ස් වල පඩිය වැඩි. නමුත් මම අර ඉතාලිය දකුණු ඉතාලිය උතුරු ඉතාලියට කියපු කතාවම තමයි කියන්න තියෙන්නේ. පඩිය වැඩි වුණා කියලා වැඩි වෙන්න යන්නේ නැහැ කිසිම දෙයකින්. ඒ කියන්නේ ඒ රටවල් වල ජීවන වියදම ගොඩාක් වැඩි යාළුවනේ. ජර්මනි, ෆ්‍රාන්ස්, ස්විට්සර්ලන්ත ඒවා ගත්තාම නෝර්වේ අවට තියෙන යුරෝපා රටවල් ගත්තාම ජීවන වියදම වැඩි. ඉතින් ඉතාලිය හොඳ රටක්, ජීවත් වෙන්න හොඳයි, පවුලට ප්‍රයොරිටි දෙන රටක්. ඉතින් ඔයාට කැමති නම් ඉතාලියට ඇවිල්ලා සෙටල් වෙන්න මේ ජොබ් කැටගරි වලින් ඉස්සරහට යන්න පුළුවන්. ඔයාට තව ප්‍රශ්න තේරුම් නැති තැන් තියෙනවා නම් ඔයාට අහන්න දේවල් තියෙනවා නම් මොනවාරි උදව්වක් අවශ්‍යයි නම් ඔයා මට කමෙන්ට් වලින් ලියන්න, මම ඔයාට උත්තර දෙන්නම්. එහෙනම් මගේ වීඩියෝ එක බලපු මගේ යාළුවෝ හැමෝටම බොහොම ස්තුතියි. මම ආයෙත් ඉල්ලනවා subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එක click කරන්න. තවත් ලස්සන වීඩියෝ එකක් මම ඉස්සරහට ගේන්න යනවා. ඒ තමයි මේ අවට යුරෝපා රටවල් වල කියන්නේ රුමේනියාව, සයිප්‍රස්, ඒ රටවල් වල ඉඳන් ඉතාලියට එන්න බලාපොරොත්තුෙන් ඉන්න ඔයාට විශේෂ වීඩියෝ එකක් ගේනවා ඊළඟට. ඔයා ඒ වීඩියෝ එක ඔයාට වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් මගේ channel එකේ දිගටම රැඳිලා ඉන්න. මම ඉතාලියට ඔයගොල්ලන්ට ඇවිල්ලා ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් ක්‍රම ගැන මම කතා කරනවා. ඒ නිසා ඉතින් යාළුවනේ ඊළඟ වීඩියෝ එකේ අපි හම්බ වෙමු. එතකල් ඔයාට සතුටෙන්, සමාදානයෙන්, ප්‍රීතියෙන් පිරිච්ච ජීවිතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ ඉක්මනටම හම්බ වෙමු. ආයෙත් හම්බ වෙමු යාළුවනේ Dream of Day Vlogs YouTube channel එකත් එක්ක. එහෙනම් bye.